මම දැන් පොලිසියෙන් අරන් ගියා මම බයික් එක දෙන්න තමයි ගියේ. බයික් එක දෙන්න යනකොට මම පොලිසියෙන් අල්ලගෙන ඔබ බීලා තමයි කියලා මම අත්තරංගොඩ ගත්තා. අත්තරංගොඩ නෙවෙලේ අරගෙන මගේ ඔක්කොම චෙක් කරලා මගේ චාර්ජර් පවා සාක්කුවේ තිබ්බේ ඒක ඔක්කොම අදිනකම් අත්තිවලා ඉන්න මම කතා කරන කියලා මම මාව අල්ලගෙන මෙවුව කරලා ගහලා ඊට පස්සේ මොකද කරන්න කියලා මොකද මෙහෙ කරන්නේ මොකද්ද කියලා මම මොරටුවේ ඉන්නේ මම බයික් එකේට දෙන්න නේ යන් මහත්තයා සැකනා මේ නම්බරයට කෝල් ගන්න කියලා මේ නම්බරේ පවා පෙන්නුවා. ඒ පෙන්නනකොට මට හොඳටම ඊට පස්සේ කරනකොට ගහලා කරලා පොලිසිය ඇතුළට ගෙනල්ලා හොඳටම ගහලා මම මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා මද්ද්‍රව්‍ය විකුණනවා එහෙම කියලා මට නඩුවක් දාලා අද මේ මෛත්‍රාධිකරණේ මොට්ටුමුල්ල පොලිසිය මේ දැන් පැමිණිල්ලක් දාලා උඹ පුළුවන් නම් වැඩිකාරයන් කියලා තමයි මට පොලිසියෙන් කියන්නේ. වැඩිකාරය වෙලා උඹේ තියෙනේ අරම්පලයක්. උඹේ බයික් එක අරම්පලයක්. උඹේ ෆෝන් එකයි පර්ස් ඔක්කොම අරන් ගෙන නඩුවේ ඉවරනට පස්සේ තමයි උඹට දෙන්න කියලා කිව්වා. ගෙදරට කතා කරන්න දුන්නේ නැද්ද? මට ගෙදරට නෙමෙයි කාටවත් කතා කරන්න දුන්නේ නැහැ. ඊයේ කීයටද අරස් කළේ? මාව 6 මාට්ටුවේ. ගෙදරට පණිඩ දුන්නේ. ආටත් කෝල් එකක් දුන්නේ. ඒගොල්ලන්ගේ වැඩ කරගත්ත කීයද මම අපි මේ තිරිසන්නු වගේ. ඒ කියන්නේ මේම ඉතින් මම දන්නේ රටක් කොහොම ගෙනියන්න පුළුවන්ද කියලා. මේ මොනවද තියෙනවා කියලාද අරස් කළේ? මම ගංජා මංගාව තියෙනවායි කියන්නේ. ගංජා පැකට් එකවල අතින් දැම්ම. අතින් දැම්මද කියන එක මම දන්නේ. එතනට ඒ වෙලාවේ මාව ගත්ත මේක අතරංගුර කියන්නේ මම බයික් එක නතර කරලා ත්‍රිවිල් එකකුත් ආවා. ඒ ත්‍රිවිල් එකෙන් දුන්නාද මම ඒක හරියට දන්නේ. ඒගොල්ලෝ කියන වීඩියෝ වල තියෙනවා කියලා. මම කියන්නේ වීඩියෝ වල තියෙනවා නම් පෙන්න ගන්න නේද. මට කිසි ප්‍රශ්නයක් නැහැ. සිවිල් දෙහිටිය ඒගොල්ලෝ කොහමද? ඒගොල්ලෝ යුනිෆෝම් එකෙන් හිටියේ. ට්‍රැෆික් බයික් එකෙන් ඇවිල්ලා තමයි මාව මේක වගේ. ඔයාගේ නම මොකද්ද? මම දිල්ෂාන් සම්පත් ප්‍රනාන්දු. ගෙවල්? මම රාවතවත් මොරටුවේ. වෘත්තිය? වෘත්තිය මම ස්ප්‍රේ පේන්ට් නාට්‍ය මියුසික් එකම තමයි වැඩිපුර කරන්නේ. මේකට ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නවද? අනිවාර්යෙන් ගන්නවා. මොකද මට පොලිසියෙන් වෙලා තියෙන අසාධාරණකම්. ඉතින් ඒකට විරුද්ධව අපි නිහඬව බලන් හිටියොත් මේ ප්‍රශ්න දිගින් දිගටම මේ වගේ රටේ අහිංසක මිනිස්සුන්ටත් ඒ වගේ ප්‍රශ්න සිද්ධ වෙනවා.